අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ සම්බන්ධයෙන් 2026 මැයි 13 වන අද දිනට අදාළව රජයේ පාර්ශවයෙන් සහ සුබසාධක ප්‍රතිලාභක මණ්ඩලයෙන් නිකුත් වී ඇති නවතම තොරතුරු මෙන්න. 1. මැයි මාසයේ වාරික ලබා දීම. අස්වැසුම සිව්වන අදියර යටතේ මැයි මාසයට අදාළ දීමනා ගෙවීම් කටයුතු සැලසුම් කර ඇති පරිදි මේ වන විට ක්‍රියාත්මක වේ. ප්‍රතිලාභී පවුල් සඳහා අදාළ මුදල් බැංකු ගිණුම් වෙත බැර කිරීමේ කටයුතු අදියර කිහිපයකින් සිදු කිරීමට නියමිතය. 2. ප්‍රතිලාභීන් සංශෝධනය සහ අලුතින් එක් කර ගැනීම. නව අයදුම්පත් 2026 වසර සඳහා අලුතින් අස්වැසුම ලබා ගැනීමට සුදුසුකම් ඇති පවුල් හඳුනා ගැනීම සඳහා වන ක්ෂේත්‍ර පරීක්ෂාවන් දිස්ත්‍රික් මට්ටමින් අවසන් අදියරේ පවතී. අවියාචනා සහ විරෝධතා. දැනට ප්‍රතිලාභ ලබන අයගේ සුදුසුකම් පිළිබඳ ඉදිරිපත් වී ඇති විරෝධතා සහ මීට පෙර ප්‍රතිලාභ අහිමි වූවන්ගේ අවියාචනා සලකා බැලීමෙන් පසු සංශෝධිත නාමලේඛනය නිකුත් කිරීමට නියමිත බව රජය දැනුම් දී ඇත. 3. ප්‍රතිලාභී කාණ්ඩ වෙනස් වීම. ලැබී ඇති දත්තා අනුව ජීවන තත්ත්වයේ ඉහළ ගිය පවුල් ඉහළ කාණ්ඩවලට මාරු කිරීමත් වඩාත් අසරණ පවුල් සඳහා දීමනා වැඩි කිරීමත් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. විශේෂයෙන්ම ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගී දීමනා සම්බන්ධයෙන් විශේෂ සහනයක් බලාපොරොත්තු විය හැකිය. 4. බැංකු ගිණුම් යාවත්කාලීන කිරීම. තවමත් නිසි පරිදි දීමනා නොලබෙන ප්‍රතිලාභීන්ට තම බැංකු ගිණුම් විස්තර හෝ තොරතුරු යාවත්කාලීන කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලා හරහා අවස්ථාව ලබා දී ඇත. ඔබගේ ගෙවීම් සම්බන්ධ ගැටලුවක් පවතී නම් අද දිනය තුල වුවද අදාළ අංශ වෙතින් තොරතුරු ලබාගත හැකිය. වැදගත් අස්වැසුම පිළිබඳ නිලතොරතුරු සහ ඔබගේ නම ලේඛනයේ ඇතුළත් දැයි පරීක්ෂා කිරීමට www.iwms.wbb.gov.ak නිල වෙබ් අඩවිය භාවිතා කළ හැකිය. නැතහොත් 1924 ක්ෂණික ඇමතුම් අංකය මගින් වැඩිදුර විස්තර ලබාගත හැකිය.